එකමත් එක කාලෙක දුර ඈත රටක මැජික් වලින් පිරෙත් ලස්සන රාජධානියක් තිබුණා. ඒ රාජධානියේ සුන්දර හදවතක් තියෙන ලස්සනම ලස්සන රාජකුමාරියක් හිටියා. ඇගේ නම තමයි ඔඩෙට්. දවසක් ඒ වනාන්තරයේ තියෙන පොකුණ ළඟ වාඩි වෙලා ඉන්නකොට ඇයට මේම හිතුණා. මේ ලෝකෙ කොයිතරම් ලස්සනද? ඒ ලස්සන සදාකාලිකව තියෙන කොච්චර හොඳද? ඔන්න ඒත් එක්කම ඔඩෙට් ඇහුණා වනාන්තරය දෙසින් අශ්වයෙක් පැමිණෙන ශබ්දය. අශ්වක ශබ්දයක් නේද ඇහෙන්නේ? මනවා රාජකුමාරයෙක්? ඕනම් හරිම කඩවසම්. බලමු කොහෙටද යන්නේ කියලා. මගේ කකුල. ඔඩෙට් වේදනාවෙන් කෑගසනවා රාජකුමාරයට ඇහුණා. මොකක්ද ශබ්දය? මොනවා ලස්සන කුමාරිකාවක්. මේ අර රාජකුමාරයා නේද? ඔබේ නම කුමක්ද? මම තමයි ඔඩෙට්. කෝ බලන්න. තුවාලුනාද? ඒ වෙලාවේ දෙන්නටම දැනුණා තමන්ගේ හදවත ඇතුලේ යම් කිසි දෙයක් සිදු වෙමින් පවතින බව. ඔන්නේ දෙන්න එදා ඉඳන් මේ දෙන්නට දෙන්න ආදරය කරන්න පටන් ගත්තා. මම ඔබට ආදරේ දෙනෙක්. මවත් ඔබට ගොඩක් ආදරේ ජෙරෙක්. කියනවා හෙටත් එනවා නේද? නැතුව හෙටත් එනවා. ඔයන හරි නරකයි. මට පොරොන්දු වෙන්න කවදාවත් මාව තාලයන්නේ නේද? නැහැ, කවදාවත් නැහැ. මම ඔබට පොරොන්දු වෙනවා. ඔඩෙට් සහ ඩෙරෙක් ආදරෙන් කාලය ගත කළා. හැබැයි මේ සතුට වැඩි කාලයක් තිබුණේ නැහැ. මේ දෙන සතුටින් ආදරෙන් ඉන්න දෙයක් බලාගෙන ඉන්න බැරි එක්කෙනෙක් හිටියා. ඒ තමයි නපුරු දුෂ්ට මායාකාර රොත්පාට්. රොත්පාට්ට ඕනි වුණේ ගෝමාරය ඔඩෙට්ව විවාහ කරගෙන රාජධානිය තමන් යටතට ගන්න. ඇය මගේ විතරමයි. ඔයාලටත් අපිට වගේ ආදරේ දැන්නවද? මට නම් හැම වෙලේම එයාව මතක් වෙනවා. දවසක් රොත්පාට් දැක්කා ඇය පොකුණ ළඟට වෙලා හංසින් එක කතා කර කර ඉන්නවා. සුන්දරිය, ඔබ මහා විවාහ විය යුතුයි. මොනවා? එය අහපු ගමන්ම පුදුමයට සහ බීඩපත් වෙන ඔඩෙට් පැනලා තිබුණා. කෝපයට පත් වෙන රොත්පාට් ඇයගේ පස්සෙන් ලුහු බඳින්න පටන් ගත්තා. මේ ඔබට ලබා දෙන අවසන් අවස්ථාව. ඔබ මහා විවාහ විය යුතුයි. ඔබට මම වෙන කෙනෙක් සමග විවාහ වෙන්න තියන්නේ. ආදරේ කරන්නේ ඩෙරෙක්ට විතරමයි. කරුණාකරලා මට යන්න දෙන්න. මගේ මුළු ලෝකෙම එයා විතරයි. දුෂ්ට රොත්පාටට ශාපයක් කළා. ඇය ඒ ශාපෙන් හංසෙක් බවට පත් වුණා. අනේ මගේ අසරණ ඩෙරෙක්. මොනවද මට මේ වුනේ? ඔඩෙට්, ඔයා කොහෙද ඔයා කොහෙද ගියේ? කොහෙද මගේ කුමරිය? ඔයා කොහෙද ගියේ ඔඩෙට්? මට අප්පා කොහෙද මගේ කුමරිය? ඔබ කොහෙද? ඔබ කුමරිය නේ කුමරුනි අතුරු දහන් වෙලා මොනවා දෙවියනේ. ඩෙරෙක් මුළු වනාන්තරේ පුරාම ඔඩෙට්ට හොයන්න පටන් ගත්තා. ඔබ කොහෙද ඔඩෙට්? ඔහුට හොයාගන්න බැරි වුණා. කොහෙද? මම දැන් ඔබ හොයාගන්නේ කොහොමද? ඔඩෙට්. කුමරියව හොයලම මහන්සියට පත්වෙච්ච ඩෙරෙක් පොකුණ ළඟින් වාඩි වුණා. ඩෙරෙක් දැක්ක ලස්සන දිලිසෙන හංසේ ඩෙරෙක් ළඟට යනවා.
ඔඩෙට් මේ ඔයාද? ඇත්ත කියන්න මේ ඔයාද? ඕ දැන් මට තේරෙනවා. ඔඩෙට් මේ ඔයා තමයි. අයියෝ ඉන්න මං ඔයාව සාපෙන් ගලව ගන්න ඔඩෙට්. මං ඔයාව කොහොම හරි සාපෙන් ගලව ගන්නවා. ඕ මං ඔයාට පොරොන්දු වෙනවා. මේක වෙන්න දෙන්න බෑ. මොකක් හරි කරන්න ඕනේ. මෙය දැනගත්තු රොත්පාට් තවත් උපක්‍රමයක් යෙදුවා. ඔහු ඩෙරෙක් ඉස්සරහට ඔඩෙට් වගේ වෙස් වලාගෙන පැමිණියා. හරි මට හොඳ අදහසක්. ඩෙරෙක් මොනවා? මගේ ඔඩෙට් ඔයා කොන්න මෙච්චර කට්ටිය? ඩෙරෙක් මම ඔබට බරුවක් කරේ. මට වෙන කුමාරයෙක් ඉන්නවා. දන්නා මං ඔබට ගොඩක් ලොකු වැරද්දක් කරේ කියලා. ඒත් මට සමාව වෙන්න ඩෙරෙක්. මම ආදරය කරන්නේ ඔහුට විතරයි. ඔඩෙට් ඩෙරෙක්ට තේරුණා මේ ඉන්නේ සැබෑ ඔඩෙට් නෙවෙයි කියලා. ඔඩෙට්ව රවට්ටන්න බෑ කියලා තේරුණ රොත්පාට් ඇත්ත ස්වරූපයෙන්ම ඔහු ඉදිරියට ආවා. ඔබ තායි දෙනෙක්ව ලබා ගන්න බෑ මං ඉන්නකන්. මං ඔබ මරනවා. එහෙනම් ඔබ තමයි අවහන්සේ කරේ. ඔබට බෑ මගෙන් ඈ උතුර ගන්න. අපේ ආදරේ තරම් ශක්තිමත්. මැරෙන්න ලැස්තෙනවා. එනවා සටනට. රොත්පාට් සහ ඩෙරෙක් අතර දරුණු සටනක් ආරම්භ වුණා. මේ සටනෙන් ජයගත්තු ඩෙරෙක්ට පුළුවන් වුණා ඔඩෙට් ශාපෙන් ගලව ගන්න. ඔබ එහෙනම් මව ශාපෙන් ගලව ගත්තා. මම ඔයාට පොරොන්දුනාද? ඔයා නැතුව මට ජීවිතයක් නෑ. ඔබ මට ඒ තරමටම ආදරේද? අපි වෙන් කරන්න දැන් කාටවත් බෑ. දුෂ්ට මායාකාරයන්ගෙන් පිරිච්ච රාජධානියක් වෙනුට සතුට සාමය කරුණාව පෙරණු ලස්සන රාජධානියක් බිහි කරන්න ඔවුන්ට හැකියාවක් ලැබුණා. දරුවනේ මේ කතාව අපිට මතක් කරලා දෙන්නේ සත්‍යාදරය කියන්නේ සියලුම අඳුරු බලවේගයන්ට වඩා ශක්තිමත් දෙයක් කියලා.